ආයිබෝන් යාළුවනේ සමාජ මාධ්‍ය තුල සංසරණය වෙනවා අපේ රජවරු දළදා වන්දනාව සංවිධානය කරලා ඉතාමත්ම හොඳින් කරගෙන ගිහිලා තියෙනවා මීට ඉස්සරලා මෙවර අන්දරේ විසින් මේ දළදා වන්දනාව සංවිධානය කරපු නිසා මහනුවර විශාලා මහනුවරක් හැටියට දැන් පත් වෙලා තියෙනවා කියලා. විශාලා මහනුවර කියලා කියන්නේ විශාල මහනුවර කියන එක බුදුන් දවසේ යාල අභය භූමිය එහා ආශ්‍රිත ප්‍රදේශයේ තමයි ඒ රාජධානියට අයිති වුණේ. එදා හිටපු ඒ රජතුමාගේ ගැටලුකාරී පාලන ක්‍රමයත් එයාට හිටපු උපදේශකවරු ඇමති මණ්ඩලයේ ඒ නරක වැඩ නිසා තමයි මේ පළාත දුර්භික්ෂවට ලක් වෙලා වසංගතවට ලක් වෙලා හුඟක් ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා මේ විනාශකාරී මට්ටමකට මේ පළාත ඇවිල්ලා තියෙනවා. දැන් මහනුවරටත් ඒ තත්ත්වයටපත් වුණා කියන අදහස තමයි මේ සමාජ මාධ්‍යයේ සංසරණය වෙන පෝස්ට් වලින් කියවෙන්නේ. ඒ ඇස්සේ මහනුවර පාසල් 38කුත් වහලා. ඇත්තටම ආපු මිනිස්සුන්ගේ වරදක් නැහැ. සංවිධාන කටයුතු සහ ඒ ගැටලුකාරී විදිහට මේක මැතිවරණයක් ඉලක්ක කරගෙන කැලණි ණය දෙක පෙන්වන්න ඒ යන අදහසින් තමයි මේක සංවිධානය කරගත්තේ මේ මාලිමා රජයේ නායකයෝ. මෙතන යහපත් අරමුණක් ඒගොල්ලන්ගේ නැහැ. ඒක පැහැදිලිව කියන්න පුළුවන්කම තියෙනවා. එහෙම තමයි මේ මුළු නුවරම අද ගන්ධස්සාර අසූචි ගොඩවල් මට්ටමටම ඇවිල්ලා තියෙන හැම වීදියක්ම හැම තැනම හැම තාප්පයක්ම ගන්න දෙයක් නැහැ. මම ඉන්නෙත් නුවරට ආසන්න කිට්ටුවක ඉන්නේ. යන අය කියන මට යන්න ඒවා අහලා යන්න අප්පිරි වෙලා තියෙන්නේ. නුවරට නිකන් බඩුවක් මුට්ටුවක් ගන්නවත් යන්න එපා වෙලා තියෙන්නේ. ඒ අසූචි ඒ ගන්ධස්සාර මූත්‍රා ගඳ ඒ ගැන කියද්දි. එතකොට දැන් මේ තත්ත්වයට වග කියන්න ඕනේ කවුද? තමන්ගේ දේශපාලන අරමුණු වලින් හැමදාම හුඟක් නරක ආකාරයේ දේශපාලුවෝ බුදුරජාණන් වහන්සේ සහ ඒ සම්බන්ධ මොනවා වූ විහාරස්ථානයක් පාවිච්චි කරා. ඒක තමයි මෙතන තියෙන ගැටලුව. දළදා ප්‍රදර්ශන ගැන මුලින්ම මේ ආරංචිය කන වැටෙනකොට මම මේ ළඟ අවට හිටපු මේ මාලිමා සහෝදරවරුන්ට හිතවතුන්ට මම කිව්වා මේක මේ විදිහට කරන එක නම් ලොකු ගැටලුකාරී තත්ත්වයක් එන්න ඉඩ තියෙනවා. මොකද නුවර නගර මැදේ තමයි දළදා මාලිගාව තියෙන්නේ. අතර තිබ්බයින් ජනතාව ආපුවම උතන පැක් වෙනවා කොහොමත් නුවර ජනාකීර්ණයි. ඊළඟට වෙළඳ ආයතන සහ අනිකුත් වැඩ කටයුතු සියල්ලම අනේ හිටිනවා ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. වැසිකිලි කැසිලි පහසු ඔක්කොම ගැටලුකාරී තත්ත්වයක් වෙනවා. එහෙනම් මේකට කරන්න ඕනේ හොඳම දේ තමයි ඒ නුවරට ආසන්නේ ජනාකීර්ණ නොවන පැත්තකට දළදා වහන්සේම වැඩම කරවන එක. කරලා මණ්ඩපයක් හදලා දැඩි ආරක්ෂාවක් යොදලා නිදාසේ මිනිස්සුන්ට ඒ පළාතට ඇවිල්ලා ජනාකීර්ණ තත්ත්වයක් නැහැනේ. එතකොට ඒ දේ හොඳින් කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කියලා මම ඒක කිව්වා. අනිත් එක නිශ්චිත කාල සීමාවක් මුළු ලෝකෙටම පණිවිඩය දෙන්න ඕනේ. එතකොට සංචාරකයොත් ඒ කාලේ එන්න ඉඩ තියෙනවා දළදා වහන්සේ වැඳ පුදා ගන්න. මොකද නුවර පෙරහැර ඉලක්ක කරගෙන සංචාර කර්මාන්තය ලෝකේ පුරා ඒ ප්‍රසිද්ධිය දෙනවා. එතකොට දැන් එහෙම කරන්න පුළුවන් නම් දළදා වහන්සේව ප්‍රදර්ශනය කරනවා වැඳ පුදා ගන්න ඉඩකඩ සලසනවා කියලා මුළු ලෝකෙම පණිවිඩය ඇරියොත් එතනදිත් ඒ සංචාරක කර්මාන්තයෙන් එන වාසිය රටට එනවා. දළදා වහන්සේ දළදා මාලිගාවෙන් එළියට වැඩම කරා කියලා ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මොකද දන්ත කුමාරයා හේමමාලා කුමාරිය ඔළුවේ සංගවගෙන රට වටේ හැමතැනම ඉඳලා තියෙනවා. ඒ තැන්වල දළදා මාලිගාවල් තියෙනවා අදටත්. ශේෂ කොටස් නඩමු. ඒ විතරක් නෙවෙයි පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආපු කාලේ ආරක්ෂාව වෙන දළදාතුන් වහන්සේව තැන් තැන් වල වැඩම කරලා ආරක්ෂා සහිතව වැඩ තැන්පත් කරලා තිබිලා තියෙනවා. ඒකින්ද ඒක ගැටලුවක් වෙන්නේ නැහැ කාටවත්. අර නිදහස් පරිසරයකට ජනාකීර්ණ නොවන තැන වැඩම කරවන්න තිබ්බ දැන් ආරක්ෂා මණ්ඩපයක් හදලා මේ දේ හොඳට කරවන්න පුළුවන්කම තිබුණා. ඊළඟ පාරවත් කරනකොට මේ ගැන සැලකිල්ලක් දැක්වුවොත් හොඳයි කියන අදහස තමයි මම යෝජනා කරන්නේ. ඕගොල්ලන්ට අදහස් ඇති. අනිවාර්යයෙන්ම අපේ රටේ බෞද්ධයෝ දන්තදාතුන් වහන්සේ වැඳ පුදා ගන්න ඕනේ. ඒකට ඉඩකඩ හැම අවුරුද්දෙන් අවුරුද්දම යොදන එක නම් හොඳයි. එහෙම අදහසක් තියෙනවා කියලා අද මම දැක්කා. ඒක හොඳ දෙයක්. හැබැයි මේ මානවාවේ නායකයෝ දේශපාලන අරමුණු වෙනින් මේ දේවල් කරනවා නම් ඒ චේතනාවේ ගැටලුවක් තියෙනවා නම් ඒකට ලකුණු දෙන්න බෑ. කොහොමත් මේවර දළදා වන්දනාව නම් තනිකරම මේ රජය
ෆේල්. නුවර නගරයෙන් එපිටට තියෙන උපනගර පෞරාණික බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වුණු සිදුවත් කුමාරයා හා සම්බන්ධ වුණු විහාරස්ථාන තියෙන පූජනීය ස්ථාන තියෙන ඒ ස්ථාන හතර පැත්තෙම ජනතාව එන්න පුළුවන් විදිහේ ඉඩකඩ පහසුකම් තියෙන තැනක් හොයාගන්න පුළුවන්. නුවර දිස්ත්‍රික්කයෙන් ගත්තු ගැටලුවක් නැහැ. අන්න එහෙම කරොත් වටිනවා. එහෙනම් යාළුවනේ ජය වේවා.